Welcome to my YouTube channel. ඉතින් ඒකෙන් ඇත්තටම රිසල්ට් එකක් තියෙනවා. වෙන රටකින් ඕඩර් කරලා ගන්න මොකද ලංකාවේ ගොඩක් ෆේක් තියෙන්නේ. ස්කින් එක අපේ තියෙන කලර් එකම ෂේඩ් එකකින් දෙකකින් වගේ. Hi guys, ඉතින් අද වීඩියෝ එක ග්ලූටතියෝන් ගැන. ඉතින් ගොඩක් ගර්ල්ස්ලා මට TikTok එකෙන් ප්‍රයිවට් මෙසේජ් කරලා අහනවා. එතකොට කමෙන්ට් කරලා මගේ YouTube channel එකට කමෙන්ට් කරලා අහනවා මේ කොහොමද රිසල්ට් තියනවද කියලා. ඉතින් මම වීඩියෝ එකකින්ම කියන්න හිතුවා ඒක. ගොඩක් දෙනෙක් මෙසේජ් කරලා අහපු නිසා ඉතින් ගොඩක් දෙනෙක් කියනවා නව් බ්‍රෑන්ඩ් එකේ ග්ලූටතියෝන් එකෙන් රිසල්ට්ස් නැහැ කියලා. ඔව්. ලංකාවෙන් ඔයා නව් බ්‍රෑන්ඩ් එකේ ග්ලූටතියෝන් එකක් ගන්නව නම් අනිවාර්යයෙන්ම ඒක ඔරිජිනල්ද කියලා බලලා ගන්න ඕනේ. මොකද ගොඩක් ෆේක් ඒවා තියෙනවා ලංකාවේ. ඉතින් මම නව් බ්‍රෑන්ඩ් එකේ ග්ලූටතියෝන් එක මම එක බොටල් එකක් යූස් කරේ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මාස 3ක් එක දිගට යූස් කරන්න ඕනේ කියලා. ඉතින් මම නම් එක බොටල් එකක් යූස් කරේ. ඒ මගේ වෙඩින් එක කිට්ටු වෙලා මම චුට්ටක් ස්කින් එක බ්‍රයිට් කරගන්න ඕන වෙලා තමයි මම ග්ලූටතියෝන් එක යූස් කරේ. ඉතින් මගේ කොහොමත් තියෙන්නේ චුට්ටක් මේ ෆෙයාර් ස්කින් එකක් පොඩ්ඩක් ගොඩාක් සුදු කෙනෙක් නෙමෙයි ෆෙයාර් ස්කින් එකක් තියෙනවා. ඉතින් මට ඕන උනේ ඒක තව ෂේඩ් එකකින් දෙකකින් තුනකින් වගේ අප් කරගන්න. ඉතින් ඒකට මම නව් බ්‍රෑන්ඩ් එකේ ග්ලූටතියෝන් එක යූස් කරා. දැන් මගේ ළඟ ඒකේ බොටල් එක නැහැ. ඒ බොටල් එක මට හොයාගන්නත් බෑ. මොකද මම දැන් ඒක යූස් කරලා අවුරුද්දක් විතර වෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම රිසල්ට් එකක් තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මට කමෙන්ට් කරලා ඇහුවා. එතකොට මෙසේජ් කරලා ඇහුවා ඔයා දාලා තියනවා නේද මේ කමෙන්ට් එකක් ඇත්තටම රිසල්ට් තියෙනවා කියලා. ඊට පස්සේ මම ඉතින් ඇත්තටම හැමෝටම රිප්ලයි කරා. ඉතින් ඒ වුණාට මට වීඩියෝ එකකින් මේක කියන්න ඕන වුණා. මොකද තව කට්ටිය මෙසේජ් දාලා අහලා තියෙන නිසා. මෙහෙමයි. ඔයා අනිවාර්යෙන්ම ග්ලූටතියෝන් එකක් ගන්නව නම් ඔයාගේ පිටරට හරි යාළුවෙක් හරි කවුරු හරි ගෙදර කෙනෙක් හරි පිටරටක ඉන්නවා නම් එහෙන් ඕඩර් කරලා ගෙන්න ගන්න ඔරිජිනල් එකක්ම බලලා. මම යූස් කරේ මගේ හස්බන්ඩ් කියලා මම ගෙන්න ගත්තා. එහෙම කොරියන් වලින්. ඉතින් මම යූස් කරේ ඔරිජිනල් එකක්ම නිසා මට මාසෙම රිසල්ට් එකක් ආවා. රිසල්ට් එකක් කියන්නේ ඒකත් මෙහෙමයි. අර ගොඩාක් අර මේ සුදුම සුදු වෙලා හැම වෙන්නේ නැහැ. ස්කින් එක අපේ තියෙන කලර් එකම ෂේඩ් එකකින් දෙකකින් වගේ පොඩ්ඩක් අප් වෙනවා. ඒ කලර් එක ලස්සනයි. ඊට අමතරව මම යූස් කරා ක්‍රීම්ස් කියන්නේ බ්ලීචින් ක්‍රීම් නෙමෙයි. අපිට ෆාමසි එකකින් ගන්න පුළුවන් අපේ ස්කින් එකට ගැලපෙන වගේ මූණේ පිම්පල්ස් තියෙනවා නම් ඒ වගේ ගැලපෙන ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා ක්‍රීම් අරගෙන යූස් කරන්න පුළුවන්. මමත් එහෙම තමයි යූස් කරේ. බොඩි ලෝෂන් නම් මම වැස්ලින් යූස් කරා. එතකොට නිවියා එක එතකොට RDL එකේ පපායා එක එතකොට තව ෆාමසි වලින් මම ගත්ත ලෝෂන් වගේක් මම යූස් කරා. අනිත් දේ තමයි ඔයා කොස්මෙටික් ෂොප් එකකින් ක්‍රීම් එකක් ගන්නවට වඩා ඔයා ෆාමසි එකකින් ක්‍රීම් එකක් අරගෙන යූස් කරන එකෙන් ලොකු රිසල්ට් එකක් තියෙනවා. අර ඉස්සෙක් වගේ තඹපු සුදක් නෙමෙයි එන්නේ. ඔයාගේ තියෙන කලර් එකම ලස්සනට මේ ග්ලෝ වෙලා අප් වෙලා පේනවා. ෂේඩ් එකකින් දෙකකින් ලයිට් කරගන්න පුළුවන් ඉතින්. ග්ලූටතියෝන් එකෙන් ඇත්තම රිසල්ට් එකක් තියෙනවා. මට ඒ ගැන කියන්න තියෙන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ග්ලූටතියෝන් එකක් ගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම ඔරිජිනල් එකම ගන්න ඕනේ. නව් බ්‍රෑන්ඩ් එකේ ග්ලූටතියෝන් එක ගොඩක් හොඳයි. මමත් යූස් කරා. අත්‍තරම රිසල්ට් එකක් තිබුණා. හොඳ ලොකු රිසල්ට් එකක් තිබුණා. මේ මම යූස් කරේ අතර මාස 3ක් විතර යූස් කරා නම් මේ ලොකු රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මම ආයෙ try කරන්න හිතන් ඉන්නවා. මම යූස් කරොත් එහෙනම් මම සතියෙන් සතිය වීඩියෝස් ගේන්නම්. එතකොට මගේ රිසල්ට් එක ඔයාලට බලා ගන්නත් පුළුවන් නේ. ඉතින් ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් යූස් කරනවා නම් මතක ඇතුව අනිවාර්යයෙන්ම ඒක වෙන රටකින් ඕඩර් කරලා ගන්න. මොකද ලංකාවේ ගොඩක් ෆේක් තියෙන්නේ. මම දන්නේ ගොඩක් පේජස් තියෙනවා. ඉතින් ඔරිජිනල් කියලා කියනවා. ඇත්තටම ඉතින් අපි දන්නේ නැහැ නේ ඔරිජිනල්ද නැද්ද කියලා. ඒගොල්ලෝගේ බිස්නස් එකනේ ඒගොල්ලෝ ප්‍රොමෝට් කරගන්න හදන්නේ. ඉතින් ඒ නිසා මේ අනිවාර්යයෙන්ම ගන්නවා නම් පිට රටකින් ඕඩර් කරලා ගෙන්න ගන්න ලංකාවට. පිට රටකින් ලංකාවට එවන කට්ටියක් ඉන්නව නම් එහෙම කෙනෙක් හරහා හරි ගෙන්න ගන්න අනිවාර්යෙන්. එතකොට ඔයාලා රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න. ගිහින් එන්න. Bye. Thank you for watching.